විෂන් බෝඩ් හදද්දී අපි කරන වැරදි 5. Part 2. 4. end goal එකේ image එකක් විතරක් include කරන එක. end goal එකේ image එකක් විතරක් නෙමෙයි ඒකට යන process එකෙත් image එකක් දෙකක් add කරගන්න. For example, ඔයාට content creator කෙනෙක් වෙන්න ඕන නම් YouTube play buttons වල ඕ subscriber count එකේ images විතරක් include කරගන්න එපා. එතනට යන video record කරන හැටි, video edit කරන හැටිත් images විදියට include කරගන්න. ඒ වලින් අපිට කරන්න ඕනේ action මතක් වෙනවා. 5. තව කෙනෙක්ට ඔයාගේ විෂන් බෝඩ් එක හදලා දෙන්න කියන එක and compare කරන එක. වෙන කාටවත් බෑ ඔයාට ඕනේ මොනවද කියලා තීරණය කරන්න. ඒ නිසා ඔයාගේ goals ලියාගෙන ඒවට ගොඩක් feel වෙන images ඔයාම තෝරගන්න. අනිත් අයගේ විෂන් බෝඩ්ස් වලට compare කරන්න යන්න එපා. මොකද ඒ යාළගේ life එක මේ ඔයාගේ life එක. ඔන්න bonus point එකකුත් තියෙනවා. 6 වෙනි point එකට wanting energy එකෙන් බලන එක. අපි විෂන් බෝඩ් එකේ images දිහා බලන්න ඕනේ. ඒවා අපි already got it කියන හැඟීමෙන් and rarely බලන්න එපා. සතියකට එක සැරයක් මාසෙට එක සැරයක් විතරක් බලලා මේකේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා හැමදාම රැට උදේට තමන්ගේ විෂන් බෝඩ් එක බලන්න ඕනේ. ඒ බලන්නත් ඕනේ අනේ මේක අපිට ලැබුණා නම් කියන හැඟීමෙන් නෙමෙයි අපිට මේක already හම්බෙලා කියන හැඟීමෙන් බලන්න ඕනේ.